බොන්න යන්නේ තායිලන්ඩ් වල වෛරල් ගියපු ඩ්‍රින්ක් එකක් චොකලට් කැරමල් ඩ්‍රින්ක්. මේ දෙක අරන් ගිහිල්ලා අපි හදලා බලමු. ඔන්න ගයිස් අපි 7-Eleven එකෙන් ගත්ත චොකලට් මිල්ක් එක මේ ඊට පස්සේදී මේ අනිත් එක තමයි බනානා කැරමල් එක. දැන් අපි මේ දෙක මික්ස් කරන්න යන්නේ. මේකේ චොකලට් මිල්ක් එක ගහලා තියෙනවා කොරියන් නකුරු නේද? කොරියන් නකුරු නම් දන්නේ නැහැ. ජපන් නකුරු තිබුණා නම් ඔන්න කියවන්න තිබුණා. ඊට පස්සේ මේක අපි අයිස් දාලා තියෙන්නේ. මේකට චොකලට් මිල්ක් එක මෙහෙම දාගන්න ඕන. චොකලට් මිල්ක් එක දාගත්තා. ඊට පස්සේ අපි බනානා කැරමල් එක අපි දැන් දාගමු බනානා කැරමල් එක මේකට. මේ ඩ්‍රින්ක් එක ගයිස් ෆොරිනර්ස් ලෙවල් ඉවරලා මේ සෑහෙන්න බීලා මේක වෛරල් ගිය ඩ්‍රින්ක් එකක් 7-Eleven එකේ තමයි තියෙන්නේ. මේක මික්ස් කරා හරි ready to drink. දැන් බොන්න තියෙන්නේ. ඔන්න ගයිස් හදාගත්ත ඩ්‍රින්ක් එක දැන් බොන්න තමයි තියෙන්නේ. සමහරු කියලා වැඩක් නැහැ. මේක මේ චොකලට් එකයි බනානා කැරමල් එකයි දෙක මික්ස් කරලානේ තියෙන්නේ. පට්ට රසයි හොඳේ. ඔන්න තායිලන්ඩ් ආව නම් අනිවාර්යෙන් වෙන කෙනෙක් ඉන්නවා නම් 7-Eleven එකේ තියෙන චොකලට් මිල්ක් එකයි ඊට පස්සේදී මේ බනානා කැරමල් එකයි දෙක මික්ස් කරලා try කරලා බලන්න. ආයි මරු තව රිව්‍යුවක් අරගෙන අනිවාර්යෙන් මෙන්නම්. හරි එහෙනම් ජය වේවා.